හායි කොල්ලොකල ටික ඔයාව ආද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ අලුත් තියරි රිව් channel එකට. මම කලින් දැම්ම Naruto Shippuden movie එකෙන් ඔයාට එක ප්‍රශ්න ආවින්ද මම හිතුවා මෙහෙම channel එකක් පටන් අරගෙන ඔයාට Naruto එකේ වගේම තවත් ඔය දාන මම movie වල එන ප්‍රශ්න ටික විසඳලා දෙන්න. Narutoත් එක්කම ඔක්කොම ප්‍රශ්න ටිකට මම ඔයාලට අද ඉඳන් උත්තර දෙනවා මේ channel එකෙන්. එහෙනම් අපේ මේ අලුත් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි start කරමු අද මේ වීඩියෝ එක. 倒すんじゃねえ俺らが倒すんだってばよこっからは俺がやるそういうやつな俺だからහරි අපි යමු පළවෙනි කමෙන්ට් එකට මල්ලි සෝරි වෙන්න ඕනේ මේ පළවෙනි පොඩි කාලේ වෙච්ච වැරද්දක් එක අපි බලමු ඊළඟ කමෙන්ට් එක මේක ඉන්නේ මදාරා නෙමෙයි ඔබෙටෝනේ මේ කමෙන්ට් එක ඇවිල්ලා තියෙන්නේ අර මන් දාපු Naruto Shippuden අවසාන මූවි එකේ ඒකේ ඉන්නවා චරිතයක් ඒක තමා මේකේ මේන් විලන් වෙන්නේ එයාලා Naruto යවනවා වෙනස් මානයකට. එතකොට මේ තමා ඒ චරිතේ. මෙයා මදාරද නැත්නම් ඔබිටෝද? අපි බලමු වීඩියෝ එක ඉස්සරහට. ඕන්න මම කියන්න යන්නේ මෙයාගේ කතාව. ඈතරම ඔයාලා හරි. මේ ඉන්නේ ඔබිටෝ තමයි. මෙයා හිටියේ 3 වෙනි මහා නින්ජා සටනේ. මිනාටෝගේ කණ්ඩායමේ කාකාෂිගේ හොඳම යාළුවා තමයි මෙයා. මෙයාලා ටීම් එකේ නිකන් අපේ නරුටෝයි සකුරායි සාස්කේ වගේ මේ තුන්දෙනා හිටියේ අපේ කාකාෂි මේ රින් කියන එක්කෙනයි ඔබිටෝයි. මෙතනදී සාරින්ගන් නැහැ තිබ්බේ ඔබිටෝට. මෙතන මේ ඔබිටෝ කියන එක්කෙනා රින්ට සුපිරියටම ආදරය කරා. ඒ වගේම මේ ඔබිටෝ හිටියේ මේ කොනාගමේ ඊළඟ හොකාගේ වීමේ ආශාවෙන්. ඒකම නරුටෝගේ චරිතෙම තමයි. ඒ වගේම මෙතන පොඩි සීන් එකක් වෙනවා. මේ කට්ටිය මේ 3 වෙනි මහා නින්ජා සටනේ යන ෆයිට් එකකට මේ තුන් දෙනාත් මැදි වෙනවානේ. ඒ හින්දා මෙතන ඒ සතුරු නින්ජලා ටිකක් මෙතන රින් කියන කෙල්ලව පැහැර ගන්නවා. ඒ හින්දා කාකාෂිටයි අපේ ඔබිටෝටයි යන්න වෙනවා රින්ව බේර ගන්න. ඊට පස්සේ රින්ව බේරගත්තත් අන්තිමේදී මෙතන වෙන ෆයිට් එකකින් සතුරු නින්ජලාව පරාද කරද්දී ඔබිටෝගේ දකුණු පැත්තට ගලක් පෙරලෙනවා එතන තිබ්බ පර්වතයකින්. ඒ හින්දා ඔබිටෝට එතනින් ගැලවෙන්න බැරි වෙනවා ඔබිටෝගේ දකුණු පැත්තම නැතුව යනවා. මේ වෙලාවේදී ඔබිටෝ මරණාසන්න මොහොතකයි ඉන්නේ. ඒ හින්දා කාකාෂිත් එයාගේ ළඟින්ම ඉන්නවා. කාකාෂිගේ අම්මත් නැහැ තාත්තත් නැහැ. ඒ වගේම එයාගේ සෙන්සේ ඒ කියන්නේ මිනාටෝ. ඒ කාකාෂිට මිනාටෝ සෙන්සෙත් නැතුව ගියා. අන්තිමේදී එයාගේ යාළුවා ඔබිටෝත් යාර නැති වෙන්න යනවා. මේකින්ද කාකාෂිත් ඉන්නේ ලොකු දුකකින්. මේ මරණාසන්න මොහොත ළඟා වුණත් ඔබිටෝ මේ වෙලාවේදී කාකාෂිට කියන්නේ ඊට පස්සේ ඔබිටෝ මේ වෙලාවේදී කියන්නේ ඔයා ජූනියර් නින්ජා කෙනෙක් වුණානේ මට කලින්. ඒ හින්දා මට ඒකට වාට තෑග්ගකුත් දෙන්න බැරුව ගියානේ. ඒ හින්දා මේක තමයි මගේ තෑග්ග කියලා එයාගේ ඔබිටෝ එයාගේ වම් ශාරින්ගන් නැහැ ගහලවලා කාකාෂිට දෙනවා. ඒක තමයි දැන් කාකාෂිට තියෙන ශාරින්ගන් නැහැ. මේ වෙලාවේදී කාකාෂි ඉන්නවා ඔබිටෝ මැරුණා කියලා. ඒ හින්දා රිනුයි කාකාෂි ඔබිටෝ එතන දාලා යනවා. හැබැයි ඒක එහෙම උනේ නෑ. මේකින්ද ඔබිටෝ කාකාෂිත් එක්ක තරහ පිරිමහා ගන්නවා. මේ වෙලාවේදී ඔබිටෝට අන්තිමට උන කිසිම මතක නෑ. එයාට මතක කාකාෂිවයි එයාගේ ආදරය කරපු රින්වයි එයාගේ ශාරින්ගන් නැහැ විතරයි. මේ වෙලාවේදී ඔබිටෝ හිතන්නේ කාකාෂි මාත් එක්ක යාළුවෙක් විදියට හිටියේ මගේ ශාරින්ගන් නැහැ ගන්නකම් විතරයි කියලා. අර වෙලාවේදී අර ගාලේ වැටීමේ වේදනාවත් එක්කම ඔබිටෝට සිහිය නැතුව යනවා. ඒ හින්දා එතනින් එයාට ශාරින්ගන් ඇහැ දුන්නට පස්සේ වෙච්ච කිසිම දෙයක් මෙයාට මතක් වෙන්නේ නැහැ. එතන වෙලා තියෙන්නේ එතෙන්ට එකපාරටම අර සතුරු නින්ජලා ඇවිල්ලා. දැන් කාකාෂිටයි රින්ටයි මෙතන පැන ගන්න ඕනනේ ඔබිටෝ බේර ගන්න වෙලාවක් නැහැ. ඒ හින්දා කාකාෂි රිනුයි යනවා ඔබිටෝ එතන දාලා. ඔබිටෝ මැරුණා කියලා හිතාගෙන. ඊට පස්සේ ඔබිටෝට සිහිය ආවට පස්සේ ඔබිටෝ කොහොම හරි අතත් එතනින් කඩාගෙන එළියට එනවා. ඔබිටෝ හිතන්නේ කාකාෂි මාත් එක්ක හිටියේ මගේ ශාරින්ගන් නැහැ ගන්නකම් විතරයි කියලා. ඒ වගේම මගේ කෙල්ලවත් අරන් පැනලා ගියා නේද කියලා කාකාෂිත් එක්ක ඔබිටෝ තරහ පිරිමහා ගන්නවා. ඔබිටෝ කියන්නේ උචියා වංශේ හිටියට උචියා වංශයටත් එහා ශක්තිය තියෙන කෙනෙක්. ඒ කියන්නේ උචියා වංශයේ අනිත් අයත් එක්ක සසනකොට ඊටමත් උසස් මට්ටමක මෙයාගේ ශක්තිය තිබුණා. මේකට උදාහරණයකට කිව්වොත් මෙයා තනි ශාරින්ගන් නැහැක් පාවිච්චි කරලා EMS මදාර මට්ටමේ ජුස්සු කරා. දැන් මොකද්ද මේ EMS මදාර කියන්නේ? ඔයාට ඒක මේකෙන් බලා ගන්න වෙන්නේ අපේ channel එක subscribe කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එක EMS මදාර ගැන. මේකට උදාහරණයක් ගත්තොත් මෙයා මිනිටොත් එක්ක සටන් කරද්දී කුරුමා ඒ කියන්නේ Ninetale Foxවත් තනියම පාලනය කරා. ඒ කියන්නේ ෆයිට් දෙකකට ඕන ශක්තිය මෙයා ළඟ ගබඩා වෙලා තිබ්බා. අනික මේ සියල්ලම මෙයා කරේ එක ශරීරයකින් නැහැකි. බලන්නකෝ මෙයා කොච්චර වැඩෙද්ද කියලා. මෙතන මේ සීන් එක මම පොඩ්ඩක් ඔයාලට කියන්නම්. මෙතන Ninetale Foxවත් දඩයන් කරන්නේ එයා මේ හැකියාව භාවිතා කරලා. ඒ කියන්නේ මෙයාට තියෙන ශරීරගත හැකියාව භාවිතා කරලා. මේ Ninetale Foxට මේ කතාවේ කියන්නේ බිජුව කියලා.
ඒ කියන්නේ බිජුව කියන්නේ මේ වෙලාවේදී ටේල් ෆීස් කෙනෙක්. ඒ කියන්නේ බලවත්ම බිජුව කියන්නේ බලවත්ම ටේල් ෆීස්. ඒ කියන්නේ අපේ නයින් ටේල් ෆොක්ස්. මෙයාගේ බලය කොච්චරද කියනවා නම් මෙයා ශක්තිමත් කොනහගමට ගිහිල්ලා ඒක ඉන්න අන්බු සමාජිකයන්වත් බන්නවා. මේ අන්බු සමාජිකයෝ කියන්නේ මේ කොනහගමවල් ආරක්ෂා කරන්න ඒ ගම්වලට ඉන්න බට පිරිස් වගේ කට්ටිය. ඊට පස්සේ අන්බු සමාජිකයන්වත් මරලා හොකාගේගේ ඒ කියන්නේ මිනිටෝගේ බිරිඳවත් පැහැරගෙන කලින් හොකාකේවත් මරලා නයින් ටේල් ෆොක්ස් ගමට පහර දෙන්න යවනවා. ඒ ගම ශරිගන් එක පාලනය කරනවා. එයා මේම නයින් ටේල් ෆොක්ස් පාලනය කරන්නේ එයා ඉතාචිරත් එක්ක පොරොන්දුවක් ඉඳා. ඒ කියන්නේ අපේ ඊටචි උචියා වංශයෙන් වන්නලා දානවනේ. මේකට උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද කියලා එයා එක ශරිගන් නැහැක විතර පාවිච්චි කරලා ටේල් පීස් කෙනෙක්වත් පාලනය කරන ගමම තනි ගමක් විනාශ කරනවා. මේ ගමත් එසේ මෙසේ ගමන් නෙමේ ලෝකේ තියෙන ශක්තිමත්ම කොනහගම. මෙයාගේ බලය කොච්චරද කියලා ඔයාට ඒකෙන් හිතා ගන්න පුළුවන්. දැන් තමයි අපි කතාවේ හොඳ මාතෘකාවට බහින්නේ. ඒ තමයි ඔබිටෝද මදාරද කියන එක. ඔබිටෝ තමයි මදාර කියන්නේ. මදාර තමයි ඔබිටෝ කියන්නේ. ඒ කියන්නේ ඔබිටෝ එයාගේ බලය ලෝකෙට පෙන්වන්න ඕන හින්දා මදාර කියලා නමින් පෙනී හිටියා. ඒ කියන්නේ මදාර කියලා තව ආකස්සුගේ සංවිධානයේට මුදල් සපයන දානපතියෙක් හිටියා. මෙයා ශරිගන් වල උපරිටම ප්‍රගුණ කරපු කෙනෙක්. මෙයා ගැනත් මම වීඩියෝ එකක් ඊළඟට ගේනවා. ඔබිටෝ එයාගේ මදාර කියලා ලෝකෙටම ඒත්තු ගන්නේ මෙයාට තිබ්බ දුෂ්ටකමයි අසීමිත බලයයි හින්දා. ඒ කියන්නේ මෙයාට තියෙන බලය හින්දා කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ මෙයා මදාර නෙමෙයි කියලා. මොකද මදාරටත් එහා බලයක් මෙයාට තිබ්බා. අනික මිනිටෝ කවදාවත් ඒ කියන්නේ මැරෙනකම් මදනන් හිටියේ නෑ. එයා මේ ෆයිට් කරලා එයාගේ ශරීරය නැති කරේ ඔබිටෝගේ කියලා. අම්මට සීරියනවා මෙයාට හරි මදාරව එහෙම හම්බුණා. තව දෙයක් මේ ඔබිටව හඳුන්වන්නේ ඒ කියන්නේ මදාරව හඳුන්වන්නේ මේ නාටෝ විශ්වයේ ඉන්න සූපිරිම නළුවා කියලා. ඒ කියන්නේ මෙයාට වඩා කවුරුවත් මේ තරම් රඟපාලා නැහැ. අවසාන වශයෙන් මෙයා මදාර විදියට පේනී ඉන්නේ මෙයාගේ භයානකම ලෝකෙට පෙන්වන්න. ඒ වගේම මදාරගේ තියෙන ගති ලක්ෂණ එයාගේ ෆයිටිං ඉරියව් ඔක්කොම මෙයා ශරිගන් වලින් කොපි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි එයාගේ කටහඬ පවා මෙයා ශරිගන් වලින් කොපි කරලායි තියෙන්නේ. ගොඩක් ෆිල්ම් වල මෙයාව හඳුන්වලා තියෙන්නේ මදාර උචියා කියලා. ඒ වගේම මං ගෙනාපු ලාස්ට් ෂිපන් මූවි එක පුරාවටම මෙයාව හඳුන්වලා තියෙන්නේ මදාර කියලා. ඒකයි මං ඒ වචනේ ඒ මූවි රිවිව් එකට පාවිච්චි කරේ. නැත්තම් දන්නේ නැතිකමකට එහෙම නෙමෙයි. එහෙනම් මම මේ වීඩියෝ එකේ මදාර ගැන කතා කරන්නේ මෙච්චරයි. මේ වීඩියෝ එකේ මදාර ගැන මන් නොදන්න ඔයාලා දන්න කරුණු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ ආයෙ බලමු ඊළඟ කමෙන්ට් එක වගේම අවසාන කමෙන්ට් එක. ඊළඟට තමයි සුපිරිම කමෙන්ට් එක අපිට අහුවෙන්නේ. මූ තමයි මම දැකලා තියෙන නාටෝ සීරීස් එක ඇබ්බැහියෙන්ම බලපු කොල්ලා. මේ තියෙන්නේ කමෙන්ට් එක. හතරවෙනි හොකාගේ කියන්නේ නාටෝගේ තාත්තා නෙමෙයි. අනික නාටෝගේ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. මේ කමෙන්ට් එකට ඔයාලම උත්තර දෙන්න. එහෙනම් මම අදට වීඩියෝ එක ඉවර කරනවා. නැත්නම් මේ කමෙන්ට් එකට උත්තර දෙන්න ගියොත් තව විනාඩි 15ක් විතර යනවා. එහෙනම් කලින් වගේම අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා එකතු වෙන්න කියන ගමන්ම ඔයා ෆිල්ම් හැමස්ට මගේ YouTube channel එකෙන් මේ වීඩියෝ එක බලන්න. මේ නම් ආයේ මම description එකේ link එක දාලා තියන්න. ඒකත් බලලා එන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හාමීමේ බලාපොරොත්තු වෙන අදට මම සම්බ ගන්නවා. Go and see the actual places and live be happy. こっからは俺がやる。そういうやつは俺だから。